මේ තමයි ගිජුකුල පර්වතයේ මුදුන. ආටානාටිය සූත්‍රය දේශනා කළේ මෙතන තමයි. සතරවරන් දෙවිවරු ඇවිල්ලා වෛශ්‍රවණ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඇවිල්ලා ලෝතුරා සම්මා සම්බුදුරන් වහන්සේ හම්බුනේ මෙතන තමයි. මේ ඒක රසිකිලි පර්වතය කියලා කියන්නේ මෙන්න මේ කල් ටික තියෙන නිකන් ගිජුලිනියක් වගේ. නෑ ඉසිකිලි පර්වතය නෙමෙයි ගිජ්ජුකුට පර්වතය කියලා කියන්නේ. මේ ගල් ටික තියෙන විදිය හරියට ගිජුලිනිය පියාඹන වගේ. ඒකයි ගිජ්ජුකුට පර්වතය කියලා කියන්නේ. හැමතැනම පේනවා. ඒ වගේම මෙතන තමයි තුල්ලෝකාග්‍රෝ ලෝතුරා සම්මා සම්බුදුරන් වහන්සේ වැඩ සිටිය ආටානාටිය පිරිත දේශනා කරපු තැන. ගිජ්ජුකුට පර්වතයේ මුදුන. තමයි තුල්ලෝකාග්‍රෝ සම්මා සම්බුදුරන් වහන්සේ වැඩ සිටපු කුටිය. තවමත් මිනිසුන්ගේ වැඳ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකවාසීන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙමින් තවමත් තියෙනවා. අවුරුදු 2600ක් ගිහිල්ලත්